ආයිබෝවන් මනුෂ්‍ය පරිණාමයේ ඇත්තකම විස්මිත කතාවට. ඉතින් පෘථිවියේ පළවෙනි සෛලයේ ඉඳලා අද ඉන්න අපි දක්වා මේ බිලියන ගානක ගමන කොහොමද උනේ කියලා පොඩ්ඩක් හාර අවුස්සලා බලමු නේද? ඇත්තකම මේක හිතාගන්න තමාරු සිදුවීම් දාමයක්. නිකන් පණ නැති ග්‍රහලෝකයකින් මේ තරම් සංකීර්ණ ජීවියෙක්. හරි. එතකොට මේ ඔක්කොම පටන් ගන්නෙ කවදා වගේද? අවුරුදු බිලියන 3.5කට විතර කලින්. ඒ කියන්නේ ජලය සමහර විට ඒකත් පිටින් ආපු එකක් වෙන්න පුළුවන්. ග්‍රාහක වලින් වගේ. ඔව් එමු වෙන්න පුළුවන්. ඉතින් ඒ ජලයයි රසායනික ද්‍රව්‍යයයි සමහර විට අකුණු ගැසීම් වගේ දේවලුයි මේ ඔක්කොම එකතු වෙලා අහම්බෙන් වගේ මුල්ම ජානමය ද්‍රව්‍ය හැදෙනවා. නිකන් අහම්බෙන් වගේ. ඒත් ඒක නිකන් තෙල් වගේ පටලකින් වැහුනම තමයි පළවෙනි සෛලෙ බිහි වෙන්නේ. ඒ කියන්නේ අද ඉන්න හැම ජීවියෙක්ගෙම මුල්ම මුත්තා ඒ සෛලය. හරියටම. ඒක තමයි හැමෝගෙම පටන් ගන්නම. හැබැයි තව වැදගත් දෙයක් එතනම වෙනවා. මොකද්ද? මේ සෛල දෙකක් එකතු වෙලා ජාන හුවමාරු කරගන්න පටන් ගන්නවා. ලිංගිකත්වයේ ආරම්භය වගේ. එතකොට විවිධත්වය එන්නේ එතනින්ද? ඔව්. ජාන මිශ්‍ර වුණාම අලුත් ලක්ෂණ අලුත් හැකියාවන් එනවා. මේ විකෘතිතා කියන දේවල් පරිණාමයට හරිම වැදගත්. හරි. එතකොට කාලයක් යනකොට මේ සරල ජීවීන් ටිකක් සංකීර්ණ වෙනව ඇති නේද? ඔව්. උදාහරණයක් විදියට අර මුලින්ම පෙනීම වගේ දෙයක් ආපු හැටි. පෙනීම කොහොමද? මුලින්ම වතුරේ හිටපු අපේ මුත්තෙක්ගේ සමේ සෛලවල පොඩි වෙනසක් වෙනවා. ඒකෙන් යාට අඳුරයි ආලෝකයයි විතරක් අඳුර ගන්න පුළුවන් වෙනවා. නිකන් ලයිට් එකක් ඔන් ඔෆ් කරනවා වගේ. ඒ වගේ තමයි. ඒත් මුහුදේදී එක කොච්චර ලොකු වාසියක්ද? විලෝපිකේ කෙනෝද නැද්ද කියලා දැනගන්න. තේරෙනවා. ඉතින් ඒක පස්සේ ඇස් බවට පත් වුණා. ඔව් ස්වාභාවික වරණෙන් પરම්පරා ගානක් යද්දි ඒ සෛලේ එකතුව ඇස් බවට පත් වෙනවා. ඒත් ඉතින් දකින්න දේ තේරුම් ගන්න මොලයකුත් එපයි. එතනට තමයි මොලේ එන්නේ. ඔව් මුල්ම ස්නායු සෛල එකතු වෙලා අර මයිලොකුමින්ගියා වගේ ජීවියෙකුට සරල තීරණ ගන්න පුළුවන් පොඩි මොලයක් හැදෙනවා. අවුරුදු මිලියන 521කට කලින් වගේ. ඒත් ඉතින් මොහොතේ ලොකු සත්තුත් ඉන්න ඇටිනේ. එයාලගෙන් බේරෙන්න. අන්න ඒකට තමයි හකුයි දතුයි ඕන උනේ. අවුරුදු මිලියන 375කට කලින් වගේ සන්නාහයක් වගේ ශක්තිමත් හකුයි දතුයි හැදෙනවා. එතකොට ආරක්ෂාව වගේම දඩයම් කරන්නත් පුළුවන් වුණා. හරියටම. ඊළඟට එනවා තවත් ලොකු අභියෝගයක්. ඒ මොකද්ද? වතුරේ ඔක්සිජන් මදි වෙනවා. එතකොට ගොඩට එන්න වෙනවා. ගොඩට. ඔව්. වාතෙන් හුස්ම ගන්න පුළුවන් විදියට පෙනහළු පරිණාමය වෙනවා. අර ඉක්තියොස්ටෙගා වගේ ජීවින් තමයි මුලින්ම ගොඩට එන්නේ. ඉක්තියොස්ටෙගා අර අදටත් අපිට ඉක්කා වෙනකට සම්බන්ධයි කියන එක නේද? අන්න හරි. ඒ පරණ වතුරේ ගොඩයි දෙකේම හුස්ම ගන්න තිබ්බ සිස්ටම් එකේ ඉතුරුවක් තමයි අද ඉක්කාව කියන්නේ. හිතන්නකෝ අවුරුදු 375ක මතකයක්. මාරයිනේ. හරි. එතකොට ගොඩට ආවට පස්සේ ගොඩබිම ජීවත් වෙන්න තව දේවල් ඕන වෙන්නේ නැති. අනිවාර්යෙන්ම සම ගොරෝසු වෙන්න ඕන. නියපොතු වගේ දේවල් හැදෙන්න ඕන. නියපොතු. ඔව් අර නිය වගේ. ඊට පස්සේ වැදගත්ම දේ ගොඩබිම බිත්තර දාන්න පුළුවන් කටුවක් තියෙන බිත්තරයක්. වදුරි වගේ නෙවෙයි. ඔව් ඒත් එක්කම තමයි අභ්‍යන්තර සංසේචනයත් පටන් ගන්නෙ. සයිනෝගැඩ්නැතස් වගේ සත්තු ඒ කාලේ හිටියා. හරි. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ආවේ මහා විනාශයක්. අවුරුදු මිලියන 265කට කලින් සයිබේරියාවේ ලොකු ගිනි කඳු පිපිරීමක්. අර ජීවීන් 95ක් විතර නැති වුණා කියන එකද? ඔව් ඒකෙන් අපි මුතුන් මිත්තෝ වගේම ඩයිනෝසරයන්ගේ මුතුන් මිත්තොත් යන්තම් බේරුණා. එතනින් තමයි ඩයිනෝසර් යුගය පටන් ගන්නෙ. එතකොට අපේ මුතුන් මිත්තන්ට මොකද උනේ ඩයිනෝසරයෝ රජ කරද්දී? එයාලට සිද්ධ වුණා වෙනස් වෙන්න පොඩි වෙලා රැයට විතරක් එළියට බැහැලා හැංගිලා වගේ. ඔව් ඇඟ උණුසුම්ව තියාගන්න ලෝම හැදුනා සංවේදන ඒ කියන්නේ ඇහිම ගඳ සුවඳ හරිම තියුණු වුණා. අර අදටත් පය උනාර්ම හරි සීතලටට හරි ලෝම කෙලින් වෙන එකත් එතනින් දෙන්නේ. අන්න ඒක තමයි ඒක ඒ කාලේ ඉඳන් එන දෙයක්. ඒ වගේම මොළයේ අලුත් කොටසකුත් හැදෙනවා. නියොර්ක් කෝටෙක්ස් කියලා. ඒ මොකටද? සංකීර්ණ දේවල් හිතන්න, ඉගෙන ගන්න. ඒ වගේම තමයි බිත්තර දාන්නේ නැතුව සජීවි පැටවුන් බිහි කරන්නත්, කිරි දෙන්නත් පටන් ගන්නවා. ක්ෂීරපයුන්ගේ ආරම්භය. ඔව්. දහඩිය ග්‍රන්ථි වලින් තමයි ක්ෂීර ග්‍රන්ථි හැදෙන්නේ. හරිම පුදුමයි. එතකොට ඩයිනෝසරයන්ට මොකද උනේ?
අවුරුදු මිලියන 65කට කලින් ලොකු ග්‍රාහකයක් ඇවිත් පෘථිවිය වදිනවා. අර චික්සුලුප් ග්‍රාහකය නේද? ඕ ඒකෙන් දූවිලි වලාකුළු ඇවිත් හිරු එළිය වැහෙනවා. පැලෑටි මැරෙනවා. එතකොට ලොකු ඩයිනෝසරයන්ට කෑම නැති වෙනවා. හරියටම. ඒතර අපේ පොඩි ක්‍රුමින් වගේ දේවල් කාලා හිටපු මුතුන් මිත්තු පර්ගටෝරියස් වගේ අය බේරෙනවා. එයාලා තමයි ඊට පස්සේ ලෝකේ ප්‍රධානිය වෙන්නේ. ඔව් එතනින් පස්සේ ක්ෂීරපායින් එක එක විදියට අනුවර්තනය වෙනවා. සමහරු අර ඇල්ටියන්ට්ලාසියස් වගේ මුල් ප්‍රයිමේටියන් ගස් උඩට යනවා පළතුරු කණ්ඩ. ගස් උඩ ජීවිතේට. ඔව් ඒත් පස්සේ දේශගුණික වෙනස්ක්‍රම නිසා විශේෂයෙන් නැගෙනහිර ආෆ්‍රිකාවේ අර භූතල වෙන්වීමත් එක්ක වනාන්තර අඩු වෙනවා. එතකොට යාලට ආයෙත් බිමට බහින්න වෙනවා. අන්න ඒක තමයි අපේ කතාවේ තවත් තීරණාත්මකම තැනක්. ඇයි ඒ? විවෘත බිමේදී දුර බලන්න ආහාර හොයන්න අත් දෙක නිදහස් කරගන්න ඕන වෙනවා. ඉතින් කකුල් දෙකෙන් ඇවිදින්න පටන් ගන්නවා. අර ආඩිපිතකස් අවුරුදු මිලියන 4.4කට කලින්. ඔව් ඒකෙන් අත් නිදහස් වුණාට වෙන ප්‍රශ්නෙකුත් ආවා. ශ්‍රෝණිය පටු වෙලා දරු ප්‍රසූතිය අමාරු වුණා. ඒ කියන්නේ පැටවුන් අසරණ වුණා. ඔව් ඒ නිසා දිගු කාලයක් බලා ගන්න උනා. ඒකෙන් සමාජ බැඳීම් ශක්තිමත් වුණා. ඔස්ට්‍රලොපිතිකස් ලූසි හැමත් මේ කාලේ. අත්නිදාසුනේකේ තව වාසියක් තිබ්බ නේද? අර මොලේ ලොකු වෙන එකට සම්බන්ධව. ඒකත් හරි. හකුවල පේශි දුර්වල වීම නිසා හිස් කබලට ලොකු වෙන්න ඉඩ ලැබුණා. නිකම් බාධකයක් අයිනුණා වගේ. ඔව් ඒ ඉඩෙන් ප්‍රයෝජන අරගෙන මොලේ ලොකු වෙන්න පටන් ගත්තා. එතකොට තමයි හෝමෝ හැබිලිස් එන්නේ. අත්උදව්කාර මිනිසා අවුරුදු මිලියන 2කට කලින් මෙවලම් හදන්න පටන් ගන්නවා. ඔව් ගල් මෙවලම්. ඒක නිකම්ම ආයුධයක් නෙමෙයි. ඒකෙන් යාලට කලින් කන්න බැරි වුණ ඇටමිදුළු වගේ පෝෂණීය දේවල් කන්න ලැබුණා. ඒකෙන් මොලේට තවත් ඉන්ධන ලැබුණා. හරියටම. ඊළඟට හෝමෝ ඉරෙක්ටස් අවුරුදු මිලියන 1.8කට කලින්. එයාලා දඩයක්කාරයෝ නේද? ඔව් කණ්ඩායම හැංගීම, දඩයම් කිරීම, දහඩිය දාලා ඇඟ සිසිල් කරගන්න පුළුවන් නිසා දිගුදුර දුවන්නත් අනුවර්තනය වුණා. අනිත් ලොකුම දේ ගින්දර. ගින්දර පාලනය. ඒක තමයි ලොකුම පෙරලියක්. ආහාර පිසුවම, ජීර්ණයේ ලේසි, පෝෂණය වැඩි. එතකොට දත් පොඩි වෙනවා. ඔව්. අද අපිට ප්‍රඥාදත් එන එක අඩු වෙලා තියෙන්නත් ඒකයි. මොලේ තවත් ලොකු වෙනවා ඒ වගේම. භාෂාව? ඔව්. සොරාලයේ දිවේ වෙනස්කම එක්ක සංකීර්ණ ශබ්ද, වචන, භාෂාව බිහි වෙනවා. අපේ බලවත්ම මෙවලම. අවසානයේ අපි එනවා. හෝමෝ සේපියන්ස්. ඔව්. ඥානවන්ත මිනිසා අවුරුදු 210කට විතර කලින් සිරුරේ බරට සාපේක්ෂව ලොකුම මොලේ. දියුණු මෙවලම්, භාෂාව, බුද්ධිය. ඉතින් මේ බිලියන ගානක ගමන පුරාවට වන්ද වෙන්න ගිය තැන් වාසනාවන්ත වෙනස්කම් අලුත් දේවල් වලට හැඩගැහිම් මේ ඔක්කොම මැදින් තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේක අතිශය දීර්ඝ හිතාගන්න බැරිතරම් අහඹු ඒ වගේම පරිසරයට හැඩගැහුණු කතාවක්. මේ කතාව දිහා බලද්දි අන්තිමට එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා වගේ මට හිතෙන්නේ. ඒ තමයි අනාගතයේදී අපේ පරිණාමය කොයි පැත්තට යයිද මොන වගේ බලපෑම් වලින්ද ඒක තීරණය වෙන්නේ. නැත්තම් අපේ තාක්ෂණය දැන් ඒ ස්වභාවික බලවේග අභිවාගී හින්ද. ඒක තමයි අපිට හිතන්න ඉතුරු වෙලා තියෙන ප්‍රශ්නේ. අපේ අනාගතය අපිමද තීරණය කරන්නේ නැත්නම් තාමත් පරිසරයද? ඒක ලොකු ප්‍රශ්නයක්.